මිශ්‍රණ ක්‍රමය භාවිතා කරමින් ඊයම් මූනිස්සම් ආකාරයෙන් දී ඇති ඊයම් වල විශිෂ්ට තාපධාරිතාව නිර්ණය කිරීම සඳහා පාසල් විද්‍යාගාරයක කරන භාවිතා කරන පරීක්ෂණාත්මක ඇටවුමක් රූපයේ දැක්වේ. මේ උෂ්ණත්වමානයට P කියලා දීලා තියෙනවා. මේ උෂ්ණත්වමානයට Q කියලා දීලා තියෙනවා. හරිද? මේ ටික ආවරණය කරලා තියෙනවා තාප පරිවාරක වලින්. ඒ පළවෙනි කොටස මෙව පරීක්ෂණය සඳහා ඔබට අවශ්‍ය අනෙක් අත්‍යවශ්‍ය මිනුම් උපකරණය කුමක්ද? ඉතින් දරුවනේ මේක ඔයගොල්ලන්ට ඉස්කෝලේ කරලා තියෙන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් ඔයාලා යන පන්තියක කරලා ඇති. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරා වගේ, එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරා වගේ, එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරා වගේ මේවට කලින් උත්තර ලියලා තියෙන්න ඕනේ. හරිද? මෙතන කරන්නේ මොකද්ද? මේ ඊයම් රත් කරනවා. හරි? ජලය නටනකම් ඒ කියන්නේ සෙල්සියස් 100 හරි 100ට කිට්ටු ගානකට නැත්නම් 100ම කියලා ගමුකෝ. 100ට රත් කරනවා. මේ රත් කරපු ඊයම් මේ ජලයට දානවා. හරිද? ජලයට දානවා. එතකොට ජලය රත් වෙනවා. ඒතර ඊයම් පිට කළ තාපය ජලය සාමයේ කැලරිමීටරේ උරාගත් තාපයට සමාන කරනවා. ඕක තමයි අපි මේ පරීක්ෂණය කරන්නේ. ඉතින් මේ පරීක්ෂණයේදී ඔයගොල්ලන්ට හිතෙන්න ඕනේ ඊයම් පිට කළ තාපය mc theta m1 c1 theta ජලය උරාගත් තාපය m2 c2 theta 2 ඊළඟට කැලරිමීටරේ උරාගත් තාපය m3 c3 theta 3 ඔය වගේ ලියා ගන්න පුළුවන්. එතකොට මොනවද මෙහෙම ලිව්වහම මේ අපිට තේරෙනවා මොකද්ද ඕනේ කියලා. අපිට ඕන වෙන උෂ්ණත්ව මනින්න. ඒ උෂ්ණත්ව මනින්න උෂ්ණත්වමාන මේකේ ඇඳලා තියෙනවා. ඒ නිසා ඒව තව අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් තව මොකක්ද ඕන වෙන්නේ? මෙන්න මේ ස්කන්ධ මනින්න. ඉතින් මේ ස්කන්ධ මැනීමට විද්‍යාගාරයේ පාවිච්චි කරන උපකරණය මොකක්ද? එක්ක තෙදඬු තුලාව. තෙදඬු තුලාව. අපිට සිව් දඬු තුලාවෙන් බැරිද මේක මනින්න? බැරිත් නෑ. දැන් තෙදඬු තුලාවෙන් කුඩාම මිනුම 0.1 ග්‍රෑම්. සිව් දඬු තුලාවේ 0.01 ග්‍රෑම්. ඉතින් සිව් දඬු තුලාවෙන් මැන්නත් ප්‍රශ්නෙකුත් නෑ. මොකද සිව් දඬු තුලාවේ ග්‍රෑම් 400 ගාණක් වෙනකම මනින්න පුළුවන්. එහෙමනම් අපිට පුළුවන් මේකට සිව් දඬු තුලාවක් පාවිච්චි කරන්න. හරිද? ඊළඟට අපිට පුළුවන් ඉලෙක්ට්‍රොනික තුලාවක් ඉස්කෝලේ තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ වගේ උත්තරයක් දැම්මොත් ඕගොල්ලෝ ඔයාලට ලකුණු ලැබෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. නිකම්ම තුලාව කිව්වොත් නම් ලකුණු දීම සාධාරණ නැහැ. හරි? ඒ කියන්නේ සාමාන්‍ය ළමයෙකු ලියන්න ඕනේ මේ විශේෂ තුලා තියෙනවා ඒක. ඊළඟට දුණු තරාතිය කොහොමදවත් හරියන්නේ නැහැ.